මචං මේ පාර පොසොන් එකට මොකද්ද කරන්නේ? පාර වන්දනා ගමනක් යමුනේ. අප්පෝ වන්දනාගමනක් අනුරාධපුරයේ පැත්තේ තියෙන දන්සල් ටික දැක්කම මගේ බඩ දඟලනවා. වන්දනාගමන් යන්න පස්සේ දන්සල් කාලේ යමු. නූඩල්ස් දන්සල් අයිස් දන්සල් ගොඩාක් තියෙයි. දන්සල් ටික කාලා අපි මීට යමුනේ. ආපෝ තෝ වගේ කඩිප්පුලියෙක් වන්දනා ගමන් යන්න කලින් දන්සල් ටික ඉවර කරන්න යන්නේ. ඒ මචාලා මේ පාර අපි දන්සලක් දෙමුකෝ පාරයිනේ. ඒක අපිටත් හොඳයිනේ. ආපෝ බත් දන්සලක් දෙන්න නම් අපේ ගාව සල්ලි නෑ. අපි දෙමු අයිස්ක්‍රීම් කෝපි දන්සලක්. කෙල්ලොත් පොලිමේවිනේ. ඈ මොකද්ද කිව්වේ කසුන්? කෙල්ල බලන්න. දන්සල් දෙනව නම් සද්දායෙන් දන්සල් දෙන්න ඕන. උඹලා ඔය ඇද කුද හිතලින් දෙන්න එපා. අනේ නැහැ අම්මේ, කසුන් තමයි එහෙම හිතුවේ. අපි නම් ශ්‍රද්ධාවෙන් දෙන්න හැදුවේ. අනේ ඕනන්නේ අපි හිතුවේ අයිස් කෝපි 2000ක් විතර දෙන්න. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ පැත්තේ රස්නේ නිසා අයිස් දිය වෙයිද දන්නේ. ඒකට මොකද බං? අපේ වාහනේ පිටිපස්සේ ෆ්‍රිජ් එකක් සෙට් කරගමු. ඊට පස්සේ වාහනේම කූල් වෙනවනේ. ඕබන් උඹගේ මොලේ පාරේ යද්දි අයිස් දිය වෙලා යාවි මාළු වගේ. එහෙට යද්දි අයිස් ටික නැතිලා තියෙයි. ඊට වැඩිය හොඳයි රිජිබෝම් පෙට්ටි පාකට අයිස් ටිකක් දාන් ගියා. ඒකටවත් හරියට වැඩක් කරගන්න බෑ. කෝපි දෙනවා නම් පිරිසිදුව දෙන්න ඕන. අර ගිය පාර දීපු කෝපි වගේ නම් දෙන්න එපා. දන්සලට ආපු ඔක්කොටම බඩ ගියා. අප්පෝ නැන්දේ ගිය පාර දන්සල නම් මතක් කරන්න එපා. නිමල් කෝපි වලට දැම්මේ ලුණු කුඩු. මිනිස්සුන්ගේ මූණවල් විකාර වෙලා ගියා. අප්පෝ ඒක නම් මතක් කරන්න මෙපා මට ඉනාය. ඒක වැරදීමකින් උනේ බං. මේ පාර සීනි ගෝණියක් ලෙව කාලා තමයි මම දාන්නේ. වැරදෙන්නේ නැහැ මේ පාර ලොවේ. ඒක නෙමෙයි බං, මේ පාර රුවන්වැලි සෑයත් අඳින්න රැයට යමුනේ. ඔව් ඒක ඇත්ත. දන්සල් දීලා දන්සල් වලින් කාලා අපි එහෙම සිතු වැඳගෙන යමු. පාන්දරම මිහින්තලේ කන්දටත් නගින්න එපයි. හැබැයි සිරිපාල උඹ කන්දර නැගිටි බඩගිනි කිව්වොත් මං ඔබ කන්දෙන් පහලට තල්ලු කරනවා හොදේ. මට බඩගිනි වෙන්නේ නැහැ බං. මිහින්තලේ තියෙන රොටි දන්සලෙන් රොටි 5ක් විතර කාලා තමයි මං කන්ද නගින්නේ. එහෙනම් පුතාලා ඔයාලට බුදු සරණයි. මේ පාර දන්සල ශ්‍රද්ධාවෙන් දීලා එහෙම්මම රුවන්වැලි සෑයෙත් වැඳගෙන මේ කන්දෙන් නැගලා හොඳට ඉන්න පුතාලා. ශ්‍රද්ධාවෙන් දන්සලක් දීලා එන්න ඔයාලා. ගිහින් වන්දනා කරගෙන වරෙල්ලා බුදු සරණයි. සාදු සාදු සා. එහෙනම් අම්මට බුදු සරණයි අම්මේ. බුදු සරණයි නැන්දේ. බුදු සරණයි නැන්දේ. එහෙමනම් කසුන් ලංකාවේ ලොකුම අයිස්කෝපි දන්සල අපි බඩු ටික ලෑස්ති කරගමු. ලැබෙන සතියේනේ බං ඒක තියෙන්නේ. නැන්දේ කන්න මොනවත් නැද්ද?